ගිහා සමගින් එකතුණු ඔයාලට අදත් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ගමන් අද අපි යමු අලුත් වීඩියෝකට. අට්ලාන්ටික් සාගරයේ එක්තරා කලාපයක් තිබෙනවා. දශක ගණනාවක් සිට ලෝකයම භීතියට පත් කළ නෞකා සහ ගුවන් යානා සිය ගණනක් අභිරහස් ලෙස ගිලගත් මරණයේ කලාපය. ෆ්ලොරිඩා, බර්මියුඩා සහ පුවර්ටෝරිකෝ අතර පිහිටි මේ වර්ග කිලෝමීටර් මිලියන භාගයකට වඩා වැඩි ප්‍රදේශය අපි හඳුන්වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය කියලා. ඇත්තටම මේ කලාපයේ සිදුවන්නේ කුමක්ද? මේ අතුරුදහන් වූවන්ට සිදු වූයේ කුමක්ද? අද අපි හෙළි කරන්නේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන ලෝකය මවිත කළ සත්‍ය කතාවයි. බර්මියුඩාවේ අභිරහස කරලියට එන්නේ අද ඊයේ නෙවෙයි. 1492 තරම් ඈත අතීතයේ ක්‍රිස්ටෝපර් කොලම්බස් පවා මේ ප්‍රදේශය හරහා යද්දී අමුතු ආලෝක ධාරා සහ මාලිමාවල දෝෂ ගැන සටහන් තබා තිබෙනවා. නමුත් ලෝකයේම කැළඹූ සිදුවීම සිදු වුණේ 1945 දෙසැම්බර් 5 වෙනිදා. ඇමරිකානු නාවික හමුදාවට අයත් ෆ්ලයිට් 19 ගුවන් යානා 5ක් පුහුණුවීම් අතරතුර මේ ප්‍රදේශයේදී අතුරුදහන් වුණා. එහි සිටි නියමුවන් අවසන් වරට එවූ පණිවිඩය වුණේ අපට කිසිවක් පෙනුනේ නෑ. මුහුද පවා හරිම අමුතුයි යන්නයි. පුදුමය වන්නේ මේ යානා සොයා ගිය ගලවා ගැනීමේ යානා පවා නැවත පැමිණියේ නැහැ. එතෙන් පටන් USS සයික්ලෝප්ස් නෞකාව ඇතුළු විශාල යාත්‍රා රාශියක් කිසිදු සලකුණක් ඉතිරි නොකර මේ සාගර කුහරය තුළ අතුරුදහන් වී තිබෙනවා. මේ අතුරුදහන් වීම පිටුපස විවිධ මතවාද තිබෙනවා. ඇතැමුන් පවසන්නේ මේ පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාවක් බවයි. තවත් පිටසක් විශ්වාස කරන්නේ මුහුද යට සැඟවුණු ඇට්ලාන්ටිස් නගරයේ තිබෙන දියුණු තාක්ෂණික ශක්තිය නිසා යානා අකර්මණ්‍ය වන බවයි. එමින්ම කාලතරණය වැනි මානයන් මෙහි පවතින බවටත් මතයක් තිබෙනවා. මේ කතා කෙතරම් දුරට සත්‍යද? විද්‍යාවට මේ ගැන දිය හැකි පිළිතුරු කුමක්ද? නමුත් විද්‍යාඥයන් පවසන්නේ මීට වඩා වෙනස් කතාවක්. ඔවුන් පෙන්වා දෙන පරිදි මේ මුහුදු පතුලේ විශාල වශයෙන් මීතේන් වායුව තැන්පත් වී තිබෙනවා. මෙම වායු බුබුලු එකවර මතු පිටට පැමිණි විට ජලයේ ඝනත්වය අඩු වී නෞකා ක්ෂණිකව ගිලී යා හැකියි. එමෙන්ම මේ ප්‍රදේශයේ ඇතිවන හෙක්සගෝනල් ක්ලවුඩ්ස් හෙවත් අෂ්ටාශ්‍ර වලාකුළු මගින් පැයට සැතපුම් 170ක වේගයෙන් හමන දරුණු වායු බෝම්බ නිර්මාණය වන බවත් සොයාගෙන තිබෙනවා. මීට අමතරව අඩි 100ක් පමණ උසට නැගෙන රෝග් වේව්ස් හෙවත් යෝධ රළ පහළවල්ද ඕනෑම විශාල නැවක් විනාශ කිරීමට සමත්. අවසාන වශයෙන් බැලූ විට බර්මියුඩා ත්‍රිකෝණය යනු ලෝකයේ වඩාත්ම කාර්යබහුල නාවික සහ ගුවන් මාර්ගයක්. සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී ලෝකයේ අනෙක් සාගර කලාපවලට සාපේක්ෂව මෙහි සිදුවන අනතුරු ප්‍රමාණය සාමාන්‍ය මට්ටමක පවතින බවත් බොහෝ දෙනා පවසනවා. එසේනම් මේ තවමත් රහසක්ද? නැතිනම් මිනිස් සිතුවිලි මගින් නිර්මාණය කළ බියක්ද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මෙවැනි අද්භූත තොරතුරු දැනගන්න ගිහා අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.